යටිඅන්තර සීපෝත් මාර්ගයේ බෙරන්නාව ගුරුමැටිය ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් අද උදෑසන ගිලා බැස්මට ලක්ව තිබෙනවා. මෙම නිසා පැලැම්පිටිය ප්‍රදේශයේ සිට යටිඅන්තර දෙසට ධාවනය කිරීමට නියමිත බස් රථ 7ක් කොටු වී තිබෙන අතර එම මාර්ගයේ යටිඅන්තර සිට සීපෝත් දෙසට ධාවනය කරනු බස් රථ ධාවනය කරනු ලබන්නේ බෙරන්නාවට පමණි. එමෙන්ම සීපෝත් පැලැම්පිටිය බෙරන්නාව වැනි ප්‍රදේශවල තේදළු ප්‍රවාහන කටයුතු වලට මෙමගින් බාධා ඇතිවන බවයි ජනතාව පවසන්නේ. පසුගිය දිත්වා සුළුකුණාටු සමයේ මාර්ගයේ මෙම ස්ථානයේ නායාමට ලක් වූ අතර පසුව ප්‍රතිසංස්කරණය කරන ලදී.